සේවකයින් දෙදෙනෙකු මිය ගොස් සිටියේදී සොයා ගැනීම ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රී 8:30ට පමණ ගෝසෝන්නි පිහිටි එම මත්ස්‍ය ගොවිපලේ විශාල ජලාශ ටැංකියක් තුළදී සිරුරු සොයාගත් බවයි වාර්තා වන්නේ. අතර 20 ගණන්වල සහ 30 ගණන්වල පසුවන අනුරාධපුරයේ සහ මාතලේ ප්‍රදේශවල පදිංචි ලංකාවේ තරුණයන් දෙදෙනෙකුත් 50 ගණන්වල පසුවන කොරියන් ජාතික ස්ථානභාර අධීක්ෂකවරයෙකුත් වනවා. ජල ටැංකිය මීටර 4ක් පළලින් මීටර 3ක් දිගින් සහ මීටර 2ක් ගැඹුරින් යුක්ත බව සඳහන්. සේවකයින් සොයා ගන්නා විට ටැංකිය ජලයෙන් පිරී තිබූ බවද සඳහන් වෙනවා. මෙම ටැංකිය කුඩා මසුන් බෝ කරන ගොවිපොළට ජලය සැපයීම සඳහා ගබඩා වූ ටැංකියක් ලෙස භාවිතා කර තිබෙනවා. බෝ කිරීමේ ටැංකිය වෙත පොම්ප කිරීමට පෙර ජලය විදුරු උපකරණ භාවිතයෙන් රත් කිරීම හෝ සිසිල් කිරීම සිදු කරන බව සඳහන් වෙනවා. ටැංකියට පිවිසීමට ඇත්තේ එක් වැඩිහිටියෙකුට පමණක් යන්තම් යා හැකි තරම් විශාල විවරයකින් පහළට විහිදෙන ඉනිමකක් මගින් බවයි සඳහන් වන්නේ. පොලිසියට මුලින්ම දැනුම් දී ඇත්තේ රාත්‍රී 7:38ට පමණ ස්ථාන අධීක්ෂකවරයාගේ පවුලේ අය විසින් බවයි වාර්තා වන්නේ. ඔවුන් වාර්තා කර ඇත්තේ ශ්‍රී ලාංකිකයින් සමග මියගිය මෙම අධීක්ෂකවරයා සමග සම්බන්ධතා නැති වූ බවයි. අනතුරුව නිලධාරීන් එම ස්ථානය පරීක්ෂා කිරීමෙන් පසු සිරුරු සොයාගෙන තිබුණා. මියගිය ශ්‍රී ලාංකික සේවකයින් දෙදෙනාගෙන් එක් අයෙකු රාජකාරියේ යෙදෙන ඇඳුම් ලෙස පෙනෙන ඇඳුමක් ඇඳ සිටි අතර අනෙක් දෙදෙනා සාමාන්‍ය ඇඳුමින් සැරසී සිට තිබෙනවා. මරණයට හේතුව නිශ්චිතවම තීරණය කිරීම සඳහා පරීක්ෂණයේ කොටසක් ලෙස මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි. පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ සේවකයින් එම අවස්ථාවේ ටැංකිය පිරිසිදු කරමින් සිටියාද යන්න පැහැදිලි නැති බවයි. පොලිසිය දැනට මෙම අනතුර කාර්මික අනතුරක් ලෙස සලකනවා. නමුත් මොවුන් මියගිය ඇත්තම හේතුව ඉදිරි පරීක්ෂණවලින් තමයි තහවුරු වන්නේ.